සානක මල විතරක් ගැන ආරංචි වුණාද? අඩෝ කවුද මැරිලා තියෙන්නේ? අපේ වසන්ත. ඈ වසන්තේ? නෑ බල්ල ඌ හොඳට ඉන්නවා. වසන්තගේ අයියා. යකෝ අවුරුදු 35ක් ඇති පොඩි උන් දෙන්නගේ තාත්තා කෙනෙක් නේද? ඌ හොඳට ඉන්නවා යකෝ. උඩ කවුද යකෝ මැරිලා තියෙන්නේ? වසන්තගේ අයියාගේ නෝනා. යකෝ කිරිබොන වයසේ ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් නේද? කියන්න දීපන් බල්ලෝ. වසන්තගේ අයියාගේ නෝනාගේ තාත්තා ග්‍රාමසේවක. ග්‍රාමසේවක මලා? ග්‍රාමසේවක මැරලා නෑ යකෝ. ග්‍රාමසේවක හම්බෙන්න මං අද එහෙට ගියා. එතන හිටපු අත්තම්ම කෙනෙක්ගේ පපුව තද වෙන්න ගත්තානේ. අඩෝ පව් බං ජේෂ්ඨ ජීවිත. ඉපාර මට කියලා වතුර එකක් ගෙන්න ගත්තා. ඒ ආත්තම්ම තමයි මගෙන් එහෙම වතුර එක බොන ගම මොක හරි මල ගෙදරක් ගැන ආරංචියක් තියනවද කියලා. ඈ ආච්චි මලේ නැද්ද? පිසුද බං? ඒ මනුස්සයා හොඳට ඉන්නවා. එහෙනම් කවුද යකෝ මැරුණේ? මම දන්නේ කොහොමද? මං ඒ ඔබ දන්නවද කියලා? මම දන්නේ නෑ. ඉතින් මම දන්නෙත් නෑ. Vagabundo.